අද ඉතින් උදේ පාන්දරින්ම මම නැගිටිනකොට මගේ තනියට මෙන්න මේ චූටි දඟමල්ලත් නැගිටින්. උදේ පාන්දරට කරන්න තියෙන හැම වැඩක්ම අද මට මෙයත් එක්කමයි කරගන්න වෙන්නේ. උදේ පාන්දරම නිසා මට මෙයාව වඩාගෙන ඉන්න වෙලාවක් නැහැ. එහෙමයි කියලා ඉතින් එයාව අඬවන්නත් බෑ. මගේ වැඩ ටිකත් කරගන්න ඕන හින්දා පොඩ්ඩක් ඉතින් එයා ප්ලේ මැට් එකේ තියලා තිබ්බා. කතාවකුත් තියෙනවනේ උදේ පාන්දරට චූටි බබාලා වඩාගෙන ඉන්න හොඳ නෑ කියලා. ඒත් ඉතින් මම නම් එයාව බිමින් තිබ්බේ එහෙම දෙයක් හිතලා නෙවෙයි. මේ ඉතින් උදේ පාන්දරට නැගිටින්නත් ලෝභ හිතෙන දවස්. ඒ දන්නවද මං එහෙම කිව්වේ? මේ දවස් ටිකේම උදේ පාන්දරේ ඉඳන් මොර සූරන වැස්ස. මොනවා වුණත් ඉතින් උදේ පාන්දර නැගිටලා මට නියමිත වෙච්ච මගේ වැඩ ටික අනිවාර්යෙන්ම මං කරගන්න ඕනේනේ. ටිකක් වෙලා ඉන්නකොට ඉතින් එයා අඬන්න පටන් ගත්තා. කරපු වැඩේ පැත්තකට දාලා පොඩ්ඩක් ඉතින් එයාව නැලෙව්වා. දැන් නම් ඉතින් ආයෙමත් එයාව බිමින් තියන්න බැරි තත්ත්වයකට ඇවිල්ලායි තිබුණේ. ඒ හින්දා එයාව වඩාගෙනම මම රෙදි ටික නව ඉද්දී තාත්තා ආවා එයාව ගන්න. ඒකෙන් ඉතින් මට පොඩ්ඩක් පහසු වුණා. හැබැයි ඉතින් උදේ පාන්දරට බබාව කාගේ හරි ඇඟේ ගහලා මගේ වැඩ කරගන්න පුරුද්දක් මට නැහැ. මම හැම වෙලේම උත්සාහ කරන්නේ ගෙදර අනිත් අයට කරදරයක් නොවන විදිහට මගේ වැඩ ටික කරගන්න. මං ඉතින් මට පුළුවන් විදිහට මගේ වැඩ ටික කරගන්නවා. ගෙදර අයත් එයාලට පුළුවන් විදිහට මට උදව් කරනවා. මොකද ඉතින් ගෙදර අනිත් අයටත් එයාලගේ කියලා වැඩ රාජකාරි තියෙනවනේ. මං ඉතින් ගෙදර දොරේ කරන හැම වැඩක්ම ඉතින් කරගන්නේ මෙන්න මේ විදිහට. මුලදි නම් මට මේකට හුරු වෙන්න ටිකක් අමාරු වුණා. ඒත් ඉතින් දැන් මට මේක පුරුදු වෙලා. ජනෝට දැන් පුරුද්දක් තියෙනවා වෙන කාටවත් නැලවෙන්නේ නෑ මන් නැතුව. ඒ හින්දා ඉතින් එයා උදේ නැගිට වෙලේ ඉඳලා එයාගේ දවසෙන් වැඩි හරියක්ම ගත වෙන්නේ මාත් එක්ක. ඒක ඉතින් මට වදයක් නම් නෙවෙයි. එයාත් එක්ක ගෙවෙන හැම මොහොතක්ම මම ගත කරන්නේ හරියම කැමැත්තෙන් සහ ආසාවෙන්. මොකද ඉතින් මට ඒ කාලේ ආයෙ ගන්න බෑනේ. මම හැම වෙලේම උත්සාහ කරන්නේ මේ මොහොත තුල ජීවත් වෙන්න. ඒක මට වගේම මාත් එක්ක ජීවත් වෙන අනිත් අයට පහසුවක් වෙනවා ඇති කියලා මට හිතෙනවා. ඇයි දන්නවද මං එහෙම කියන්නේ? වෙලා ඉවර වෙච්ච අතීතය ගැනවත් වෙන්න තියෙන අනාගතය ගැනවත් හිතලා අපි දුක් වෙන එකේ ප්‍රයෝජනයක් නැහැ. වෙලා ඉවර වුණ දේවල් ගැන හිතලා දුක් වෙලා වැඩක් නැහැ. මොකද දන්නවද කොච්චර දුක් වුණත් අපිට අතීතය මොහොතකටවත් වෙනස් කරන්න බෑ. අනාගතය ගැන හිතලා දුක් වෙලා වැඩක් නැහැ. අනාගතය ගැන හිතලා දුක් වෙනවට වඩා අනාගතේ යහපත් කරගන්න, ලස්සන කරගන්න අපිට මෙහි මොහොතේ කරන්න පුළුවන් දේවල් කරන එක තමයි ලොකුම දේ. ඉතින් අතීතේ වෙනස් කරන්න බැරි වුණාට අනාගතේ ලස්සන කරගන්න අපි හැමෝටම පුළුවන්. ඒ වෙනුවෙනුයි මේ ගෙවෙන මොහොතවල් සුන්දර විදියට මං අතීතයට එකතු කරගන්නේ. මේ වෙද්දි නම් ඉතින් කොවිඩ් ඇහැරලා හිටියේ. එයාට අද උදේ තේක වෙනුවට ඉඟුරු පොඩ්ඩක් තරලා දාලා කොත්තමල්ලි එකක් දෙන්නයි මං හැදුවේ. කැස්සත් හොඳටම තිබුණු නිසා මට හිතුණා තේකට වඩා කොත්තමල්ලි එකක් දුන්නොත් හොඳයි කියලා. කොවිඩ් තේ එකක් දීලා ඊළඟට මං ඉතින් කළේ ජනුව නිදි කරපු එක. ජනුව නිදි කරලා හැඩි වෙලා තිබ්බ කාමරේ අස් කරගත්තා. කාමරේ කොච්චර අස් කරත් කොවිඩ් එක්ක කාමරේ පිළිවෙලට තියාගන්න එක තමයි මට තියෙන ලොකුම අභියෝගේ. මාව ටිකක් අවුස්සන්න ඕනවට එයා නිතරම ඇවිල්ලා කරන්නේ කාමරේ ටිකක් හැඩි කරලා දාලා යන එක. වැස්ස කියලා නෑ. අද ඉතින් අපේ ගෙදර දළු කඩන දවසක්. වෙනදට නම් ඉතින් අම්මා තේ ටිකක් බීලා යන්න ගෙදරටම එනවා. අද ඉතින් තේ ටිකක් බොන්න ගෙදරට ආවේ නැත්තේ කොවිඩ්ගෙන් බේරෙන්න බැරි නිසා. ඒ හින්දා ඉතින් වැස්ස ඩිංගක් පායපු වෙලේ මං ඉක්මන් කරලා අම්මට තේ කහට ටික අරගෙන ගියා.
නැත්තං ඉතින් අම්මා පස්සෙන් කොවී යන එක කාටවත් නවත්තන්න බැහැ. තේ කෑල්ලට ගිහින් ඇවිල්ලා ගෙට ගොඩ වෙද්දිම වෙන ඇඳුමක් මාරු කරගත්තේ මගේ ඇඳුම හොඳටම තෙමුණ හින්දා. කලින් දවසේ කඩාපු දළු ටිකත් එළියේ තියෙන දල් ගෝනියට ගිහින් පුරවන්නයි මේ හැදුවේ. ඒ වැඩ ටික කරලා ඉවර වෙනකොට ඉතින් චනු මල්ලිත් ඇහැරලා හිටියේ. පේනවනේ මගේ ගෙදර පිරිමි පරාණ තුන ඉන්න හැටි. චනුවත් අප්පච්චිට දීලා ඊළඟට ඉතින් මම ගියේ හවස් වරුවට තේ බොන්න හැලප ටිකක් හදාගන්න. ඉතින් අන්න ඔය විදිහට තමයි අද දවසින් වරුවක්ම ගෙවිලා ඉවර වුණේ. එහෙනම් ඉතින් මම ගෙන් එන්නම්. ගොඩක් ස්තුතියි මාව අහන් හිටියට.